අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අනුවැග්‍රි YouTube channel එකට ඔගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇන්තූරියම් පටක රෝපණ තාක්ෂණයෙන් කොහොමද පැල බිහි කරගන්නේ කියන එක ගැන. ඇත්තට මේ දවස්වල ඇන්තූරියම් සම්බන්ධයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා ලංකාවේ විශේෂයෙන්ම පටක රෝපිත පැලවලට. ඇන්තූරියම් වලින් පටක රෝපණ තාක්ෂණයෙන් පැල ගොඩක් කාලෙක ඉඳන් ලංකාවේ නිෂ්පාදනය කරාට මෑතකදී දේශීය පැලවලට ඉල්ලුමක් තියෙනවා. මොකද අපිට පිටරටින් පැල ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් තියෙන නිසා දැන් වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා ඇන්තූරියම් පටක රෝපිත පැල සඳහා. ඉතින් ගොඩක් දෙයක් දන්න කරුණක් තමයි ඇන්තූරියම් පටක රෝපිත බෝතල් වලින් අරගෙන එළියේ හදාගන්න දේත් මෑතකදී ඉඳලා ගොඩක් අය පුරුදු පුහුණු වෙච්ච දෙයක්. ඉතින් මේ හැමෝම දන්න දේ සහ නොදන්න දේ අපි බලමු ඇන්තූරියම් ওই පටක රෝපිත පැලයක් බෝතලයක් ඇතුලේදී කොහොමද හැදෙන්නේ විද්‍යාගාරයක් ඇතුලේදී කියලා. හොඳයි. මුලින්ම බලමු ඇයි මේ තරම් ඇන්තූරියම් වලට විශාල ඉල්ලුමක් තියෙන්නේ කියලා. ඇන්තූරියම් කියන්නේ දකුණු ඇමරිකාවේ සම්භවයක් තියෙන පැල ඇටි. එතකොට ඒක තමයි ප්‍රචලිත වෙලා ලෝකේ ගොඩක් රටවල් වලට ගිහිල්ලා ලංකාවටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඇන්තූරියම් ශාකය මේ තරම් ප්‍රසිද්ධ වෙන්න මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව තමයි මේ මල් වලට පුළුවන් මාසයක විතර කාලයක් පර වෙන්නේ නැතුව තියෙන්න. ඒකයි මේකේ රහස. ඒකයි ඇන්තූරියම් වගේ ශාකයක් විසිතුරු ශාකයක් විදිහට තියා ගැනීම සහ කැපුම් මල් විදිහට විශාල ඉල්ලුමක් තියෙන්නේ. අනිත් එක තමයි පොට් ප්ලාන්ට් එකක් විදිහට පෝච්චි එක තියෙන මලක් විදිහට පොට් ප්ලාන්ට් එකක් විදිහට අපිට අලෙවි කරන්න පුළුවන්. තව කාරණයක් තමයි පත්‍ර වල ලස්සන කොළ තියෙන ඇන්තූරියම් වර්ග තියෙනවා මේ වර්ගෙ නෙමෙයි. ඉතින් එතකොට ඒ වර්ගත් වෙළඳපොලේ විශාල ඉල්ලුමක් දැන් තියෙනවා. හොඳයි අපි බලමු කොහොමද පටක රෝපණයෙන් පැලයක් බිහි කරගන්නේ කියලා. ඇන්තූරියම් වලින් අපි පටකයක් අරගෙන. ඉතින් ඇන්තූරියම් වලින් පටකයක් ගනිද්දී ගොඩක් ඒ වලින් පටක ගන්න මම ඔයාලට කලින් කතා කරලා තියෙන ඕකිඩ් වල, කෙසෙල් වල ඒවල පටකයක් විදිහට අපි අංකුරයක් තමයි පාවිච්චි කරන්නේ. හොඳයි ඉතින් ඇන්තූරියම් පටකයක් විදිහට අපි ගන්නෙ පත්‍රයක තියෙන දල්ලක්. ඒක 90ක් විතර දිග ඇරුණු දල්ලක් කියන අපි දන්නවා ඇන්තූරියම් දල්ලක් පත්‍රයකින් එළියට එද්දී ඒක රෝල් වෙලා එන්නේ. ඉතින් ඒක දවස් කීපයක් යද්දි දිග ඇරෙනවා. ඒක සම්පූර්ණයෙන්ම දිග ඇරුණු දල්ලක් නෙමෙයි අපි පටක රෝපණයේදී ගන්නෙ 90ක් විතර දිග ඇරුණු දල්ලක්. මුලින්ම මේ 90ක් පමණ දිග ඇරුණු දල්ල දියර සබන් ද්‍රාවණයක් තියෙන භාජනයකට තමයි අපි කපාගෙන එන්නේ විද්‍යාගාරයට එද්දී. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ වගේ විම් හරි වෙනත් දියර සබන් වර්ගයක් හරි දාලා 3 පාරක් දල්ල හොඳින් පිරිසිදු කරන්න ඕනේ. එතකොට මතක තියාගන්න ඕනේ මේ දල්ලට නියපොතු පාරක්වත් වැදිලා ඒක පොඩි වෙන්න බෑ. ගොඩක් පරිස්සමට කරන්න ඕනේ. පොඩි පංච් කෑල්ලකින් හරි එහෙම නැත්නම් අතර ග්ලව්ස් එකක් දාගෙන හරි විම් ගාලා හොඳට 3 පාරක් හොදන්න ඕනේ. ඉන්පස්සේ දිලීර නාශකයක දල්ල ගිල්ලනවා. ඊට පස්සේ විද්‍යාගාරයේ සේදුම් කාමරය තුල සිදු කරන මේ ටික අවසන් වෙනවා. අපි මේ දල්ල අරන් එනවා කල්චර් රූම් එකේ ලැමිනා ෆ්ලෝ එකට. දල්ලේ ඝනකම අනුව සේදුම්කාරකයේ සාන්ද්‍රණය වෙනස් වන අතර සාමාන්‍යයෙන් දල්ලක් ක්ලෝරොක්ස් 120ක ද්‍රාවණයකින් විනාඩි 20ක් සේදීමෙන් පස්සේ මේ වගේ කපලා මාධ්‍ය ඇතුළට මාරු කරනවා.
මේ දළු වලින් කෙලින්ම පැලයක් එන්න කලින් ඉස්සෙල්ලාම එන්නේ කිනකයක්. එහෙම නැත්නම් කැලස් එකක්. මේ කැලස් එක අඳුරු පරිසරයක තමයි වර්ධනය කරන්න ඕනේ. අපි ආලෝකය දෙන්නේ නැතුව උෂ්ණත්වය ආර්ද්‍රතාවය දළු වලට අවශ්‍ය ආකාරයට දීලා අඳුරු පරිසරයක වර්ධනය කරනවා. සාමාන්‍යයෙන් මාසයක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් මේ කැලස් එක වර්ධනය වෙන්න කාලය ගත වෙනවා. ඊට පස්සේ කැලස් එක වර්ධනය වුණාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ වගේ සුදු පාටලා ක්‍රීම් පාට වගේ සෛල ගොනු විදිහට අපිට උඩට එනවා බලා ගන්න පුළුවන්. මේ අවස්ථාව තමයි අපි කැලස් එකක් කියලා කියන්නේ. මේ කැලස් එක අඳුරු පරිසරයෙන් ඊට පස්සේ ආලෝකයේ තියෙන කල්චරයක් එකකින් තියන්න ඕනේ. එතකොට අපි මේකේ මාධ්‍ය මෙන්න මේ විදිහට මාරු කරලා අලුත් මාධ්‍ය තියෙන බෝතලයකට මාරු කරලා ඒක ආලෝකයේ තියෙන කල්චරයක් එකකින් තියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේකේ මාසයක් එකහමාරක් වගේ යද්දි මේ කැලස් එකෙන් කුඩා අංකුර ඒ වගේම මුල් හට ගන්නවා අපිට බලා ගන්න පුළුවන්. එහෙම ආවට පස්සේ අපිට පුළුවන් මේ කැලස් එකෙන් වර්ධනය වුණු පැල අංකුර නැවත උපරෝපණ වලට භාජනය කරන්න. මේ වගේ උපරෝපණ 10ක් විතර කරාට පස්සේ පැල විදිහට වෙන් කරන්න පුළුවන්. මේ පෙන්නන්නේ පටකරෝපිත බෝතලයක උපරෝපණ අවස්ථාවක්. මේ වගේ අපි සෛල පැල විදිහට පොකුරු විදිහට වර්ධනය වෙලා තියෙන ඒවා නැවත කපලා වෙන් කරලා එක බෝතලයක් තව බෝතල් කීපයකට මාරු කරගන්න එක සිද්ධ කරනවා. මේ වගේ උපරෝපණ 10ක් විතර කරාට පස්සේ තමයි අපි මුල් අදින මාධ්‍යයකට මාරු කරන්නේ. එහෙම මාරු කරද්දී මුල් අදින මාධ්‍යයට තනි පැල විදිහට මාරු කරන එක තමයි ගොඩක් වෙලාවට සුදුසු වෙන්නේ. එතකොට අපිට තනි පැල විදිහට පරිසරයට හුරු කරද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව තනි පැලයක් විදිහට හුරු කරගන්න ලේසි. ඉතින් තනි පැල විදිහට බෝතල් වල හිටවලා මුල් ආවට පස්සේ අපි ඒක බාහිර පරිසරයට පුරුදු කරන්න ලැබ් එකෙන් ඉවතට ගෙනියන්න පුළුවන්. හොඳයි මම හිතනවා ඇන්තෝරියම් පටකරෝපණයේදී ඔයගොල්ලෝ පටකරෝපිත පැල බෝතල් හැදුවට මේ දේ ඇතුළේදී සිද්ධ වෙන දේ හරියටම දැනගෙන ඉන්න නැතුව ඇති. ඒ ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අතර සමගන්නවා. සුබ දවසක්. Thank you.